හායි අද අපි යමු වස්කඩුවට. අපි අපේ ස්ටේ එකට තෝරගත්තේ සිට්‍රස් වස්කඩුව. අපේ රූම්ස් රෙඩි වෙන්න තව වෙලා තිබුණ නිසා අපි චුට්ටක් ඇවිදින්න ගියා. ලන්ච් ටයිම් එක ආව නිසා රූම්ස් වලට යන්න කලින් අපි ලන්ච් ගත්තා. කෑම නම් මාරම රසයි. හොඳ ෆුඩ් ස්ප්‍රෙඩ් එකකුත් තිබුණා. එයාලගේ සීෆුඩ් ලයිව් ස්ටේෂන් එකකුත් තිබ්බා. අපි ඉතින් ඒකත් try කළා. මම ඒක තමයි මෙයාලා කිව්වේ හරි ළඟ කියන කේන්දර ලන්ච් වලින් පස්සේ රූම්ස් වලට චෙක් ඉන් වෙන්න කලින් අපි ෆොටෝස් ටිකක් ගත්තා. මේ පොඩි බබාලා තුන්දෙනා එක නම් ඒක ටිකක් විතර අමාරු වුණා. දැන් අපි යමු අපේ රූම්ස් බලන්න. මේ තියෙන්නේ අපේ රූම් එක. මෙන්න වොෂ් රූම් එක. මේ තියෙන්නේ අපේ රූම් වීව් එක. ටිකක් වෙලා රෙස්ට් කරලා අපි දැන් යන්න හදන්නේ බීච් එකට. අවුවත් නැති නිසා මේක තමයි හොඳම වෙලාව බීච් එකේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. බීච් ගිහින් ඇවිත් ටිකක් හවස් වෙලා අපි පූල් බැස්සා. මේනේ අපේ සෙතු ගර්ල් එයාගේ කකුලේ තුවාලයක් නිසා එයාට බහින් බැරි වෙච්ච නිසා අපි ඔක්කොම චුට්ටක් එයා ගාවට වෙලා ඉඳලා එයාව ෂේක් කළා. මොකද එයා පොඩ්ඩක් අවුලෙන් තමයි හිටියේ ඒකට. ඩිනර් වලට යන්න කලින් මෙන්න මේ තුන්දෙනාව අපේ රූම් එකට අපිව බලන්න. අපි ආව ඩිනර් වලට. මේ ඉන්නේ සෙතුයි මමයි. මේ ඉන්නේ මමයි නංගි. මේ ඉන්නේ අදීශ. එයා නම් අවුලක් නෑ ආව පෙන්නුවට. අනිත් එක්කෙනා නම් චුට්ටක් ලැජ්ජයි. අපි ඉතින් මෙන්න මෙහෙම අපේ පරණ විස්තරත් කතා කර කර ඩිනර් ගත්තා. ලන්ච් වගේම ඩිනර් බුෆේ එකත් හොඳටම තිබ්බා. ඩිනර් වලින් පස්සේ අපි පොඩ්ඩක් එළියට ඇවිල්ලා සින්දු කිව්වා. එතන ලයිව් බෑන්ඩ් එකක් තිබුණා. ඒකත් හරිම ෂොක්. අපි කන්ටියම කියමු. පහුවෙන්දා උදේ අපි උදෙන්ම නැගිට බීච් යන්න හිතාගෙන.
ඒත් අපිට හිතපු තරම් උදෙන්ම නම් යන්න බැරි වුණා. එතන ඔන්චිලාවකුත් තිබ්බා. අපි ඔන්චිලිත් පැද්දා. මුහුද දිහා බලාගෙන ඔන්චිලි පදිනවා කියන්නේ ඒක නම් හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. අපි 3 දෙනාට තමයි උදේම බීච් එකට එන්න උවමනාව තිබ්බේ. බීච් එකේ ඇති තරම් ටයිම් ස්පෙන්ඩ් කරලා ඊට පස්සේ අපි ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ පූල් එකේ ටිකක් වෙලා ඉඳලා අපි දැන් ආයෙමත් යන්න ලෑස්ති වෙනවා. අපි එහෙනම් යන්නයි හදන්නේ. යන්න කලින් family photos, group photos අරගෙන අපි යනවා. Oh, let's sit bye again. Let's sit bye again. Hope you guys enjoyed this. Thanks for watching.